Hai Mama Manurang Vijayasekara දීපක රචකයෙක් නිවේදකයෙක්. Hi Mama. No. Hi. හයි එන්ටර්ටේන්මන් ඉන්ඩස්ට්‍රේ එකේ නිවේදකයෙක් විදිහට එහෙම නැත්නම් ගීපද රචකයෙක් විදිහට ඉන්ඩස්ට්‍රේ එක ඇතුලේ සස්ටේන් වෙන්න කොච්චර අමාරුද? ගීපද රචකයා සහ නිවේදකයා එකම මම නියෝජනය කරන ශේෂ්ත්‍ර මූලික වශයෙන් මම මේ ශේෂ්ත්‍රයට එන්නේ ගීපද රචකයෙක් හැටියට. හැබැයි මට අවශ්‍ය වෙලා තිබෙන නිවේදකයෙක් බවට පත්වන්න. ගීපද රචකයෙක් වුණ හින්දා තමයි මට නිවේදකයෙක් බවට පත්වන්න හම්බ වෙන්නේ. මම ඒකට මෙන්න මේ කැලේ ඉදු කරන්න කැමතියි. මේ ලෝකේ තියෙන ලොකුම දේ තමයි Tamanට ඔපචුනිටි එක ගන්න පුළුවන් ද නැතිද කියන කාරණාව. උඹට ඔපචුනිටි එක හම්බෙච්ච වෙලාවෙ ඔබ ගත්තේ නැත්නම් මම හිතනවා එතනින් එහාට ආයෙක ඉද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හොඳ උදාහරණයක් කියන්න. දැන් මම නිවේදකෙක් වෙන සෑහෙන උත්සාහ කරපු කෙනෙක් පාසල් යන කාලේ ඉඳන් පාසල් වල සෑහෙන වැඩ කරා. නමුත් මම හිතන්නේ මට හොඳ බ්‍රේක් එකක් හම්බුණා කියලා කොහෙන්වත් මේ ශික්ෂා ඇතුළට එන්නේ. ඊට පස්සේ මම විවිධ දේවල් අත්දැක බලනවා, සිංදු කියන්න උත්සාහ කරනවා. එතකොට තව මොනවද? මියුසික් වීඩියෝස් කරන්න හදනවා. මේ රටේ නැති දේවල් ඔක්කොම කරනවා. මොකක් හරි විදිහකට මේ ශේෂ්ත්‍රය ඇතුලේ කොහේ හරි තැනක පාක් වෙන්න ඕනි කියන අවශ්‍යතාවය තිබුණේ. නමුත් මට මේ හැමදේම හරියන්නේ නැහැ. මම මේ සියල්ල අතහැරලා රට යනවා. ගියාට පස්සේ මම මේ කතාව හැමතැනම කියලා තියෙනවා. මම ගීපද රචකෙක් හැටියට අපි ලැබුත් දෙන්නුලා සින්දු බදලා මේව කළා ලංකාවට ඇවිල්ලා ඉතින් එහෙම ගීපද රචකෙක් විදිහට සින්දුවක් දැම්ම රම්බරි ඒක විචාර විවේචන මැද්දේ කොහොම හරි ජනගත වෙනවා. ඒක අරා ගීපද රචකෙක් හැටියට පොඩි ගමනක් යනවා. කොහොම යනකොට අපේ මාධ්‍ය ආයතන වලින් එන්න කියනවා ගිහිල්ලා අපි කතා කරනවා. කතා කරනකොට ඒක දැකලා සිරසෙන් මම කතා කරනවා. සිරසි සුපර්ස්ටාර් සීසන් 7 තියෙනවා. මම හිතුවා හරියට ඒකේ හොඳ ට්‍රේක් එකක් මේක ජීවිතේ කොට යන තැන. ඔයා එනවද කියලා. මම හිතුවා සම්පූර්ණ වැඩසටහන කරන්න කියලා. හැබැයි ඒගොල්ලෝ කියනවා නෑ නෑ ඔයාව ගන්න අර පළවෙනි 10 කරන්න අර එළියේ කරන්න මිනිස්සුත් එක්කම කතා කරලා කරන ටිකට. දැන් මට ඒ වෙලාවේ මගේ ඊගෝ එක ආවා. නැත්තම් මගේ මනසට දැනුණාගේ මම මොකටද භූමි එළිය පාරක ටික කරන්නේ තව කාට හරි එළිය ලස්සනට ස්ටේජ් එකේ ලයිට් දාලා කරන ටික කරන්න. ඇයි මම අර ටික කරලා දෙන්නේ කියලා මම ඒ වෙලාවේ හිතුවා නම් අද මම මේ ඉන්න තැන මට හම්බෙන්නේ නැහැ නේ මේකෙක් ඇටියෙ. මම කල්පනා කරනවා ඔව් මම ගීපද රචකයෙක් ඇටියට මොකක් කර රම්බරලා බැඳියට මොනවක් හරි කියලා ඔප්පු කරපු හින්දානේ මම අද ඒක කරන්නේ. ඉතින් මම ගීතෙක් ඇටියට ඔප්පු කරලා නැහැ මේ රටට. මට මොනවද කරන්න පුළුවන් කියලා මම ඒක බාර ගන්නවා. බාර අරන් මට පුළුවන් විදියට මම මේ පළවෙනි එපිසෝඩ් 10 කරාට පස්සේ අන්තිමට සිරසින් මට කිව්වා ඉතින් දැන් ඉතින් වෙන කාටවත් දෙන්න බෑ ඔබම කරන් ඵලයන් කියලා. ඒකෙන්ද මම හැමදාම කියන්නේ ඔපචුනිටි එක හම්බෙච්ච වෙලාවේ ඔපචුනිටි එක ගත්තේ නැත්නම් ඒක වෙන කාට හරි යනවා. මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ අවස්ථාව දුටු විට අවස්ථාව ගැනීමට. ඒකට බාධාවක් වෙන්න පුළුවන් ඔබේ මාන්නය, ඔබේ උඩඟුකම්, ඔබේ මතිමතාන්තර, ඔබේ දර්ශනවාද මේ සියල්ලම ඔබට ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි ඔබ එක්තරා තැනක නිර්මාණකරුවෙක් හැටියට රටට ඔප්පු කරන්න ඕනේ කියන නිදහස් මනස තුල හිටියොත් වඩා පුළුවන් බොහෝ දේවල් කරන්න. දැන් හෙට මට කවුරු හරි කිව්වොත් එහෙම වේදිකා නාට්‍යයක් කරන්න ඉන්න කියලා. වාව් ගන්නවා. මම ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මට ඒක කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක ඇතුළතේ මම ආධුනිකයෙක්. නිවේදකයෙක් හැටියට ගීපද රචකයෙක් හැටියට මොනවා කරලා තිබ්බත් මම රංගපාන්න ගියොත් එතන මම මේ ලංකාවේ ඉන්න ආධුනිකම අත්හදා බලන්න ඕනපත්. ඒක ඔළුවේ තියාගන්න. මුදල් හැම දෙයකටම වඩා මුලින්ම මගේ තර්කය ඔපචුනිටි කරන් ඔප්පු කරලා පෙන්නන්න පාඩමක් කරන්න පුළුවන් වෙන්නේ කාරණා. ඒ හරහා තමයි මම නිවේදකයෙක් හැටියට ගීපද රචකයෙක් හැටියට සරලව කිව්වොත් එහෙම මගේ රස්සාව කල්පනා කරන එක. කල්පනා කරමින් සනිහිව